හරි මේ අපි මේ තාපජ ප්‍රසාරණයට අදාළ කොටස YouTube එක දාන්න ඕන නිසා සහ අපේ මේ පන්තිල් ළමයිට ෂෙයා කරන වීඩියෝස් විදිහට මේක අද කරන්න යන්නේ. අපි උදා මේ 10 වෙනි ඒකකයේදී තාපය පිළිබඳව කතා කරනවා ස්ටෙප් T වල. ඒතර 10 වෙනි ඒකකයේදී කොටස් 4ක් කතා කරනවා තාපය පිළිබඳව. එතනදී අද අපි කතා කරනවා තාපජ ප්‍රසාරණය කියන කොටස. තාපජ ප්‍රසාරණය. මොකද අනුමාතුලා තමයි උදා තාපජ प्रसारणे තාපජ ප්‍රසාරණය. හරිද? දැන් අපි දන්නවා ප්‍රසාරණය කිව්වහම දැන් සරලව අපි පොඩි කාලේ ඉඳන් දන්නවා. අපි හිතමු මේ ඔය දෙකක් දෙනවා පොඩි කාලේ දැන් ඔය දෙමුත් කරන යම්මලා මේ කරනවම මේ අර කඩල තම්බන්න කලින් වතුර දානවනේ. දැන් උදේට තම්බන නම් කඩලා රැට වතුර දාපුවාම උදේ වෙනකොට කඩල වල ඇටේ මොකද වෙලා තියෙන්නේ? ලොකු වෙනවා. තේරෙනවද? ඇටේ ලොකු වෙනවා. අර වතුර ඇතුළට ගිහිල්ලා. එතනදී වෙන්නේ වතුර ඇතුළට ගිහිල්ලා අර ඇටේ ප්‍රමාණය ලොකු කරගන්න. හරිද? හරිද? ඒ ඇවිල්ලා එක ප්‍රසාරණය. එතකොට පුතා මේ තාපජ ප්‍රසාරණය කියලා කියන්නේ තාපය ලබා දීම නිසා ප්‍රසාරණය වෙන සිද්ධියක්. හිතන්න දැන් මෙහෙම මම උදාහරණ ටිකක් කියනවා. ඔයාලට මේ වගේ අත්දැකීම් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. හොඳ? එතන වෙන්නේ එතකොට මේ concept එක කියන එක බලවලට දාගන්න. හරිද? තාපජ ප්‍රසාරණය කියන්නේ මොකද? තාපය ලබා දීම නිසා එයාගේ සිද්ධ කරන්නා වූ ප්‍රසාරණය. ඔයාලා දැකලා තියෙනවා. දැන් ඔය පාරේ එනකොට දැකලා තියෙනවා මෙහෙම ලයිට් කම තියෙනවා. දැන් කරන්ට් කම්බින් කරන්ට් එක ඉතින් ඔන්නෝම තියෙනකොට වයර් ටික හරිද? එහෙම තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. හැබැයි ඕක දවල් වෙනකොට දැන් මේ තාපය ඇත්තටම ලබා දීම නිසා අධික ලෙස රත් වෙනවනේ. සූර්යාලෝකයෙන් ලබා දෙනවා තාපය. දැන් මොකද රත් වෙනවා. රත් වෙනකොට මෙන්න මේව එල්ලා වැටෙනවා පුතා. රත් කරනකොට එල්ලා වැටෙනවා. සූර්යාලෝකයෙන් ලැබෙන තාපය නිසා මේ රත් වෙනවා. හරිද? මේ ඇවිල්ලා තාපය ලැබීම නිසා ප්‍රසාරණය වෙන එක් අවස්ථාවක් ප්‍රායෝගිකව. ඊට අමතරව ඔයා දන්නවා දැන් ඔය කරත්ත රෝද දැකලා තියෙනවද? පොඩි කාලේ තියෙනවා මේ පොඩි කාලේ නෙවෙයි ඉස්සර ඉතින් ඔය කරත්ත වලින් වැඩ වෙක් කරේ. ඒක කරත්ත වල රෝද තියෙන රෝද දෙක. ඔයගොල්ලන් රෝදේ කරත්ත රෝදේ ඕක නම් හරිද? කරත්ත රෝදේ ඕක නම් පුතා කරත්ත රෝද හදලා තියෙන මොනවාගෙන්ද? ලී වලින්. ඒතර ලී වලින් හදලා තියෙන කරත්ත රෝදේට අපි දානවා ආවරණයක්. ඒ කියන්නේ වලල්ලක් දානවා. ඒක දාන හිතුව තමයි දැන්. ලී වලින් හදපුවා පාර යනකොට ඒක ගෙවිලා කැඩෙන්න පුළුවන් ඉක්මනනේ. ඒක වලක්වන්න තමයි දාන්නේ වලල්ල. එළියෙන් දාන වලල්ල. ඒ වලල්ල දාපුවාම එයාගේ මේ එයාට සිද්ධ වෙන රෝදෙට සිද්ධ වෙන හානිය අවම වෙනවා. හරිද? ඉතින් මේ වලල්ල තමයි මම අඳින්නේ. මේ වලල්ල තමයි අඳින්නේ. හරි? ඒ කියන්නේ මේ රෝදේ නම් පුතා රෝදේ රෝදිනවට පොඩියට තමයි හදාගන්න මොකද වලල්ල. වලල්ල හදා. ඊට පස්සේ පුතා මේ වලල්ල හත් කරනවා. වලල්ල මොකද කරන්නේ? වලල්ල මේ වලල්ල හත් කරනවා. හත් කරපුවාම මේ වලල්ල මොකද වෙන්නේ? ප්‍රසාරණය වීමට ලක් වෙනවා. මෙන්න මේ රෝදේ මතට එනකන් රෝදේ මතට එනකන් රත් කරාම මෙයා මොකද වෙන්නේ? මේ වලල්ල වැටෙනවා රෝදේ මතට. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් වටේට දාගන්න මේ වලල්ල රෝදේ වටේට. හරිද? එහෙනම් දැන් එළියෙන් තියෙන මොකද්ද වලල්ල? එතනින් තියෙන මොකද්ද? රෝදේ. එහෙනම් මෙතනත් තුනේ මොකද්ද? තාපය ලබා දී රත් කරනවා නේද? රත් කරනකොට වලල්ල ලොකු වෙනවා. නා රෝදේ මතර වැටෙනවා. එතකොට අපිට අවශ්‍ය කරේ මොකද්ද? රෝදේ එළියෙන් ආවරණයක් නේ. එහෙනම් ආවරණය විදිහට මේ වලල්ල ක්‍රියා කරනවා. හරිද? එතනදී තාපය ලබා දීම නිසා ප්‍රසාරණ කියන සිද්ධියේදී තමයි වෙන්නේ මේ වැඩේ අපිට කරලා දෙන්නේ. මට වෙලා උදාහරණ දෙකක් මම ඔය කිව්වේ. හරිද? තාපය ලබා දීම නිසා ප්‍රසාරණය වෙන සිද්ධි දෙකක් කිව්වේ. හරිද? එතකොට තාපජ ප්‍රසාරණය කතා කරනකොට අපි දන්නවා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා ඝන ද්‍රව වායු කියලා. ඒ අවස්ථා තුනටම මේ ප්‍රසාරණය කතාව කියන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයාලා සිලබස් එකේදී කතා කරන්නේ ඝන සහ ද්‍රව ගැන විතරයි. පදාර්ථයේ අවස්ථා. අවස්ථා තුනයි මොකද්ද? එකක් තමයි ඝන. දෙවෙනි එක තමයි ද්‍රව. තුන්වෙනි එක තමයි මොකද්ද? වායු. ඔය අවස්ථා තුන තියෙන්නේ.
එහෙනම් මේ ඝනවල ප්‍රසාරණ කොටස් තුනක් තියෙනවා. රේඛීය ප්‍රසාරණය කියලා එකක් තියෙනවා. රේඛීය ප්‍රසාරණය ඊළඟට පුතා වර්ගඵල ප්‍රසාරණය ඊළඟට තමයි පුතා පරිමා ප්‍රසාරණය ඊළඟ මෙතනදී කතා කරන්නේ ද්‍රව ප්‍රසාරණය. මේක ගැන කතා කරන්නේ නැහැ. තේරුණාද? ඔයාලගේ සිලබස් එකේ SFT සිලබස් එකේ කතා කරන්නේ. හරිද? එතකොට මෙන්න මේක තමයි පදාර්ථයේ අවස්ථා තුනට අදාළව අපි කතා කරන රේඛීය ප්‍රසාරණතය, වර්ග ප්‍රසාරණතය, පරිමාණ ප්‍රසාරණතය, ද්‍රව ප්‍රසාරණ කියන ඔය ටික කතා කරන්නේ. හරිද? ඔකත් දාගන්න සෙල්ලික නෝට් එකක් විදිහට. හරි. ඔතනදී අපි දැන් කතා කරන්නේ ඉස්සෙල්ලාම කතා රේඛීය ප්‍රසාරණය. මොකද පුතා? රේඛීය ප්‍රසාරණය. ඔන්නෝග ගැන තමයි කතා කරන්නේ. හරි රේඛීය කියවම කෙලින් වගේ නේ. කෙලින් වෙන ප්‍රසාරණය. කෙලින් සිද්ධ වෙන ප්‍රසාරණයක් තමයි ඔය රේඛීය ප්‍රසාරණ සරලවම ඔළුවේ තියාගන්න ඕනේ. හරිද? උතන් අපි ඔන්නෝග ඔයාලට කියලා දෙන්න. නිකන් ගන්නවා සන්නායක හිතන් සන්නායක ලෝහ දණ්ඩක් ගන්න. හරිද? අපි ඒක අඳ ගන්නවා මෙන්න මේ විදිහට. මේ දිග දණ්ඩ. හරිද? දිග දණ්ඩ. හරිද? දැන් මම කිව්ව විදිහට රත් කරනකොට මෙයාගේ වැඩි වෙන්න බෑ, දිග වැඩි වෙන්න බෑ. මේක පුතා පල්ලත් වැඩි වෙන. නැත්නම් අපි කිව්වොත් ගත්තොත් එහෙනම් මෙතන ගන්න රේඛිය වැඩි වෙන ප්‍රමාණය විතර. තේරුණාද? අපි මේ පාඩම මේ කොටස කතා කරන්නේ මෙයාගේ දිගේ සිදුවන වැඩි වීම විතරයි මෙතනින් ගන්න. හරිද? ඒක නිසා ඔයාලා හිතන්න පුළුවන් මේකයි මෙහෙමත් වැඩි වෙන්න පුළුවන් කියලා. එහෙම වැඩි වෙනවා. හැබැයි මෙතන අපි ගන්නේ රේඛීය ප්‍රසාරණය වෙනවා කියන එක සලකලා. එහෙනම් පුතා මෙයාගේ අපි දැන් ආරම්භකදී L1 කියලා ගමු. මොකද L1 ගන්න තියෙනවා. මෙයාගේ ආරම්භක දිග L1. හරිද? මෙයාගේ උෂ්ණත්වය θ1. ඒ කියන්නේ මොකක්ද? දැන් පුතා මේකට අපි පොදු ප්‍රකාශනයක් ගන්න යන්නේ. පොදු ප්‍රකාශනයක් ගන්න යන්නේ මේ රේඛීය ප්‍රසාරණයට අදාළ පොදු ප්‍රකාශනයක් අවසානයේ ගොඩනගන්න යන්නේ. ඒ ගොඩනගීමට අදාළව මේ ටික තමයි ගලපන් එන්නේ. එතනදී පුතා අපි දණ්ඩක් ගත්තා. දණ්ඩේ ආරම්භකදී L1 කියලා සංකේතයක් ගත්තා. ඒක පොදුවේ ගත්තා. මෙතන 10 වෙන්න පුළුවන්, 20 වෙන්න පුළුවන්, සෙන්ටිමීටර් 10, 15 ඕන එකක් වෙන්න පුළුවන්. ඕනි මේකකින් තියෙන්න පුළුවන්. උෂ්ණත්වයත් අපි සංසක 10, 20, 30, 40 ඕන එකක් වෙන්න පුළුවන්. අපි ගත්ත පොදුවේ θ1 කියලා ආරම්භක උෂ්ණත්වයක් විදිහට මේක. හරිද? එහෙනම් ආරම්භකදී L1 තියෙනවා. එයා උෂ්ණත්වය කීයද? θ1 කියලා උෂ්ණත්වය තියෙනවා. උතා මේක රත් කරපුවාම මම කොහොම මෙයාලගේ ප්‍රසාරණයක් වෙනවා. එහෙනම් අපි ගමු මෙතන දිග වැඩි වීමක් වෙනවා කියලා. හරිද? දිග වැඩි වීමක් වෙනවා. හරි? දිග වැඩි වීමක් වෙනවා. හරි? එහෙනම් ආරම්භයේදී L1 මොකද උනේ? L2 බවට පත් වුණා. ආරම්භයේදී θ1 උෂ්ණත්වයේදී L1 දිගක් තිබ්බ මෙන්න මේ ලෝහ දණ්ඩ රත් කිරීමේදී මොකද වෙන්නේ? රත් කිරීමේදී මෙන්න මෙයාගේ උෂ්ණත්වය වැඩි කර ගන්නවා θ2 කියන උෂ්ණත්වයට. එහෙනම් θ2 උෂ්ණත්වයට වැඩි වෙනවා. හිතන්න මේක සෙල්සියස් අංශක 10 තිබ්බ මෙන්න මේ L1 කියන දණ්ඩ දිග L1 කියන දණ්ඩ සෙල්සියස් 20 30 40 ඕනම එකක් දක්වා වැඩි කරගත්තා කියලා හිතන්න. මේක තමයි මේ ප්‍රකාශනයක් විදිහට ඒ උෂ්ණත්වය θ2 කියලා අරන් තියෙන්නේ. ඒතර ආරම්භයේ L1 කියන දිගටින් දණ්ඩ රත් කරලා පස්සේ θ2 දක්වා රත් කරලා පස්සේ L2 කියන දිගටපත් වුණා. ඒතරද පුතා මෙතන අපි දැන් ගන්නවා ඊට පස්සේ මේ දණ්ඩේ දැන් ආරම්භයේ තිබ්බ L1 නම් අවසානයේදී L2 නම් ওই දෙකේ වෙනස කියන්නේ දිගේ වැඩි වීමනේ. ආරම්භයේ තිබ්බ දිගට වඩා අවසාන දිග වැඩි කියන්නේ L2 ඍණ L1. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කිරීම නිසා මෙන්න මේ L2 ඍණ L1 ප්‍රමාණය මෙයාගේ වැඩි වෙලා. හරිද? හරි. එතකොට අපි දන්නවා පුතා මෙතන දැන් ඕනිම සරලව ගත්තොත් ඕනිම තැනකදී යම් කිසි වැඩිවීමක් අපිට ඩෙල්ටා කියන වැඩිවීම අපි ඩෙල්ටා කියලා ගන්න. තේරුණාද? යම් කිසි වැඩිවීමක් ඩෙල්ටා කියලා ගන්න. මෙතන දිගේ වැඩිවීම L2 රින් L1 කියන දිගේ වැඩිවීම වෙනසනේ. වෙනසක් නිසා මේ වෙනස අපි ගන්නවා ඩෙල්ටා. මොකක්ද දිගේ වැඩිවීම නිසා ඩෙල්ටා. එහෙනම් මෙතනත් ගමු උෂ්ණත්වය වැඩිවීමක් θ1 වෙනකන් θ2 වල θ2 දක්වා වැඩි වෙනවා. එහෙනම් මේ වැඩිවීමක් ගන්නවා θ2 රින θ1 ඒ වැඩිවීම මොකද ඩෙල්ටා θ කියලා. උෂ්ණත්වය නිසා θ වැඩිවීම නිසා ඩෙල්ටා. හරි. එහෙනම් පුතා ආරම්භයේ L1 තිබ්බා
අවසානයේ දැන් L2 තියෙනවා. මොකක් නිසාද? උෂ්ණත්වය θ1 වල ඉඳන් θ2 දක්වා රත් කරගුවා. තේරුණාද? හරි. දැන් අපි ප්‍රකාශනයේ ගොඩනගා ගන්න කලින් පොඩ්ඩක් මෙන්න මේ පද ටික හඳුන්වා ගමු. හොඳේ. L1 කියන්නේ මොකද්ද? අපි පස්සේ නෝට් එක බලපුවම මතක් වෙන්න බෑ. එහෙනම් අපි ලියාගමු. මෙතෙන් ලියාගමු කරුවක් දාලා ලියා ගන්න. මේක ඇඳලා ලියා ගන්න. හොඳේ. මේක ඇඳලා තමයි ලියා ගන්න. දණ්ඩේ ආරම්භක දිග. ඒ කියන්නේ පුතා ආරම්භක දිග සෙල්සියස් ඕනි මගයක් වෙන්න පුළුවන්. මෙතන අපි ගත්තේ පොදු උෂ්ණත්වය විදිහට θ1 එන θ1 වලදී. එහෙනම් වරන්නේ කීයද? L1. ඊළඟ තරුව දාගන්න. දණ්ඩේ අවසාන දිග උෂ්ණත්වය θ2 වලදී නේ. θ2 වලදී කීයද පුතා? L2. හරි. එහෙනම් අපි L1 සහ L2 හඳුන්වනවා. දැන් අපි බලමු ඊළඟ එක තමයි උෂ්ණත්ව වැඩිවීම. උෂ්ණත්ව වැඩිවීම කියන්නේ මොකක්ද පුතා? අවසාන උෂ්ණත්වය ආරම්භක අඩු වුණාම එහෙනම් අපි ඒකට කිව්වා ඩෙල්ටා θ කිව්වනේ. සමානයි θ2 ඍණ θ1. හරි. ඊට පස්සේ දණ්ඩේ දිගේ සිදු වූ වෙනස. දිගේ සිදු වූ වෙනස. වෙනස කියන්නේ L2 ගෙන් L1 අඩු කරපුවාම එන අපි ඒකට කිව්වා L2 ගෙන් L1 අඩු කරපුවාම ඩෙල්ටා L. වරණද ඩෙල්ටා L. මොකද්ද? L2 රින් ඔය පුතා ලියා ගන්න. මේක අඳ පුතා මේක ලියා ගන්න. හරිද? ඊට යන්නේ මේ රේඛීය ප්‍රසාරණයට අදාළව සූත්‍ර දෙකක් ගොඩනගා ගන්න. මෙන්න මේ ආරම්භක දිග උෂ්ණත්ව අසුරු. හරිද? මේ ටික ලියා ගන්න. හරි. එහෙනම් තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න ප්‍රකාශන. තරුවක් දාලා ලියා ගන්න ප්‍රකාශන. එකක් මම ලියන්නම්. දිගෙහි සිදුවන වෙනස් වීම දිගෙහි සිදුවන වෙනස් වීම මුල් දිගට අනුලෝම සමානුපාතික වේ. මොනවද තමයි ඔක විස්තර කරන්නේ. ඔය මොකද්ද කිව්වේ? දැන් අපි ඉස්සෙල්ලා මොකද මේ අනුලෝම සමානුපාතික කතාව කියන්නේ? අනුලෝම සමානුපාතිය කියන්නේ අපි දැන් ඔයලා ඉගෙන ගන්නවා. යම් කිසි සාධකයක් වැඩි කරනකොට අනිත් සාධකයේත් වැඩිවීමක් ලක් වෙනවා නම් යාට කියන අනුලෝම සමානුපාතය කියලා. යම් කිසි සාධකයක් අඩු වෙනවා නම් අනිත් සාධකයේ ඊට වැඩි වෙනවා නම් يعني ප්‍රතිවිරුද්ධ වෙනවා නම් යාට කියන ප්‍රතිලෝම සමානුපාතය කියලා. මෙතන කියන්නේ අනුලෝම සමානුපාතය කියලා. හරි බලමු දැන් දිගේ සිදුවන වෙනස් වීම මුල් දිගට අනුලෝම සමානුපාතික වේ. ඒ කියන්නේ කවුද කාටද අනුලෝම සමානුපාතික කියන්නේ? දිගේ සිදුවන වෙනස් වීම. දිගේ සිදුවන වෙනස් වීම කාටද? මුල් දිගට බලමු දැන් දිගේ සිදුවන වෙනස් වීම කියන්නේ L2 රින L1 නේද? හරි. ඒක හරි මේ කියලා හරි. අනුලෝම සමානුපාතික වෙනවලු මුල් දිගට. මුල් දිග කියන්නේ පුතා L1 අපි ලියමු කරලා ප්‍රකාශනයක් කියනවා. L2 රින L1 අනුලෝම සමානුපාතික වෙනවලු මුල් දිගට. එහෙනම් කියනවා. ඔබ ගන්න පුතා පළවෙනිම ප්‍රකාශනය. ඉතින් මේකට දාලා මේක තියාගන්න. හරිද? මම ලියන්නේ. හරි. ඊට පස්සේ පුතා කියනවා ඊළඟ ප්‍රකාශනයේදී කියනවා මෙන්න මේ දිගේ සිදුවන වැඩිවීම. ඒ කියන්නේ දණ්ඩ ආරම්භයේ නම්
මේ ආරම්භයේ උෂ්ණත්වය න මෙන්න මේ උෂ්ණත්වය රත් කරපුවාම මෙන්න මේ ආරම්භක දිගේ සිදුවන ආරම්භයේ දිග වැඩි වෙන පුත L2 දක්වා එහෙනම් මෙන්න මේ දිගේ සිදුවන වැඩිවීම අනුලෝම සමානුපාතික වෙනවලු L1ට විතරක් නෙවෙයි මෙන්න මේ උෂ්ණත්ව වෙනසට අනුලෝම සමානුපාතික වෙනවා මම ඔක ආයෙත් දැන් කියනවා ලියලා ඉවරයි බලමු දිගේ සිදුවන වෙනස් වීම උෂ්ණත්ව වෙනසට අනුලෝම සමානුපාතික වේ. කාටද පුතා එතන අනුලෝම සමානුපාතික වෙන්නේ? දිගේ සිදුවන වෙනස් වීම උෂ්ණත්ව වෙනසට අනුලෝම සමානුපාතික වෙනවා. එහෙනම් දිගේ සිදුවන වෙනස් වීම කියන්නේ L2 රින් L1 අනුලෝම සමානුපාතිකයි උෂ්ණත්ව වෙනස කිව්වේ මෙන්න මෙයාට θ2 රින කාටද θ1 මේක උදා දෙක හරිද එහෙනම් මෙතන කියන්නේ දිගේ සිදුවන වෙනස් වීම මුල් දිගට සහ දිගේ සිදුවන වෙනස් වීම වෙන උෂ්ණත්ව වෙනසට අනුලෝම සමානුපාතික වෙනවා එහෙනම් එක සහ දෙක කියලා ප්‍රකාශන දෙකක් කොට ගන්නවා දැන් අවසානට ගන්න යන්නේ අවසාන ප්‍රකාශනය හරි බලමු 1 හා 2 මොකක්ද ගන්න L2 රින් L1 අනුලෝම සමානුපාතික L1ට සහ කාටද L2 රින θ2 රින θ1 L2 රින් L1 අනුලෝම සමානුපාතික L1යි කාටද ආයේ L2 රින් L1ට එහෙනම් ඔක තමයි මෙන්න හරි අපි දන්නවා පුතා මේ සමානුපාතික නීතිය ඇයි කරන්න අපි තවත් නීතියක් දාලා සමාන ලකුණු දානවා ඒ දාන නීතියක් අපි අල්ෆා විදිහට තමයි ගන්නෙ ඒ අල්ෆා අපි විස්තර කරනවා අල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණකේ මම ඒකේ සෙල්සියස්යට වෙන්න පුළුවන් කිලෝමීටර වෙනත් පුළුවන් හරිද එහෙනම් මෙයා තමයි රේඛීය ප්‍රසාරණක සංගුණක අපි දාන නියතිය තමයි අල්ෆා රේඛීය ප්‍රසාරණක සංගුණකේ දැන් මේ සමාන ලකුණක් දාලා එහෙනම් ඊට පස්සේ හරි මෙතන හරි ඊට පස්සේ L1 මෙතන දෙනවා ඊට පස්සේ උෂ්ණත්ව වෙනස මෙතන දෙනවා එහෙනම් L2 රින L1 කියන්නේ අල්ෆා එන්නත් රේඛීය ප්‍රසාරණ සංගුණකේ වැඩි කිරීම ආරම්භ දෙක වැඩි කිරීම උෂ්ණත්ව වෙනස අපි ඔක ලස්සන වෙන්න තාඩිය මේ විදිහට ලියමු L2 රින් L1 කියන්නේ කවුද ඩෙල්ටා L සමානයි ආරම්භ දෙක උල්ට ගේමු L1 අල්ෆා අනුලෝම සමානුපාතිකයි මෙතන උෂ්ණත්ව වෙනස කියන්නේ ඩෙල්ටා θ එහෙනම් ඩෙල්ටා θ මේ පුතා මොකද්ද දණ්ඩ රත් කරාට පස්සේ ආරම්භයේ තිබ්බ දිගත් එක්ක එයාගේ දිගෙහි සිදුවෙච්ච වැඩිවීම තමයි මෙන්න මේ වැඩිවීම තමයි මෙන්න මේ සමීකරණයෙන් ගත්තේ තේරුණාද ඔක ගොඩනගන්න අපි දැන් ඔය පියවර ආයෙසර හරිද හරි දැන් අපි දන්නවා පුතා අවසාන දිග දණ්ඩේ අවසාන දිග කියන්නේ මොකද්ද නව දිග නැත්නම් මුල් දිග ධන දිගෙහි සිදු වූ වෙනස අවසාන දිග කියන්නේ L2 කියන්නේ ආරම්භක දිග නැත්නම් මුල් දිග ධන මෙන්න මේ දිගේ සිදුවෙච්ච වෙනස. එහෙනම් අවසාන දිග L2 නම් මුල් දිග අපි L1 කියලා ගත්තා. දිගේ සිදුවෙච්ච වෙනස කියන්නේ L2 වෙන L1. නේද? එහෙනම් අපි කෙලින්ම අපි දාමු ඩෙල්ටා L කියලා. ඩෙල්ටා හරිද? ඩෙල්ටා L කියන්නේ උතා අපි උඩ ප්‍රකාශනය ගත්ත මෙන්න මේ කැලේ අපි මෙතනට ඔබනවා. තේරුණාද? මොකද්ද? L1 alpha delta theta දාන ආරම්භයේදී L1 L2 කියන අවසාන දේ. මොනවායි පුතා? තාපජ ප්‍රසාරණයට අදාළව
කතා කරනකොට ආරම්භයේ තියෙන L1 කියන දණ්ඩ ඒ දණ්ඩ රත් කරපුවාම එයාගේ දිගේ සිදුවන වැඩිවීමට අදාළ ප්‍රකාශනය සහ වැඩි කරගත්තට පස්සේ දිග වැඩි එයාගේ ප්‍රසාරය වුණාට පස්සේ අවසාන දිගට අදාළ ප්‍රකාශනය ගොඩනගා ගන්න විදිහ. තේරුණාද? හරි. අපි දැන් ගානක් හදමු. ඕක තව ටිකක් සෙට් වෙන්න. මම ගාන ලියන්නම්. මම ලියාගත්තට හිතනවා වීඩියෝ නතර කරලා ලියාගන්න. ලියාගෙන ගන්න. රේඛීය ප්‍රසන්නතා සංගුණය කියලා දුන්නොත් ඒක රවුෙන් රවුවට වෙනස් වෙනවා. ලෝව කියන්නේ රිදී වලට එකක්, යකඩ වලට එකක්, තඹ ඕනි ඒ කියන්නේ කින් එක වෙනස් වෙනවා. හරි. කියන සෙල්සියස් ගානක් උනේ. සෙල්සියස් 20 පවතින වානේ දණ්ඩක දිග 80 මීටර වේ. දණ්ඩ සෙල්සියස් 70 දක්වා සෙල්සියස් 70 දක්වා රත් කළ විට දණ්ඩේ නව දිග සහ දණ්ඩේ දිගේ සිදුවන වැඩිවීම සහ වැඩිවීම හා නව දිග කීයද? උදා මේ ගානේ දෙන්න ඕනේ අනේ වාහනේ වල රේඛීය ප්‍රසාරණතාවය. වර්ණ දුලියන වාහනේ වල රේඛීය ප්‍රසාරණතා සංගුණකය 1.2 10/5 සෙල්සියස් යට කියලා හරි. එතකොට පුතා ඕක දැන් ගාන හදන්න කලින් අපි පොඩ්ඩක් බලමු මොකක්ද සිද්ධිය කියලා. දණ්ඩක් තියනලු වාහන දණ්ඩක්. හරි කොහොමද? මෙයාගේ දැන් L1 අපි ගත්ත ප්‍රකාශනේ අපි කිව්වා මෙයාට ඕනේ ටිකක් වෙන්න පුළුවන් කියලා. එහෙනම් ගානට අනුව නම් L1 ආරම්භ දිග කියන්නේ පුතා 80යි මීටර. මීටර 80ක් දිග අර ටික එක ඉඳලා තියෙන්නේ පොඩි වෙන දැදි. එතකොට මෙයාගේ ආරම්භ උෂ්ණත්වය අපි කිව්වේ ප්‍රකාශනේ ගන්නකොට නම් අද T1 කියලා. එහෙනම් T1 කීයේ සෙල්සියස් 20යි කියලා මේ ගානට අනුව දීලා තියෙනවා. මෙයා පුතා එහෙනම් ඔන්න ආරම්භයේදී ඔම තියෙනවා. දැන් මොකද කරන්නේ? දණ්ඩ සෙල්සියස් 70 දක්වා මෙයා රත් කරනවා. ගින්දර ගොඩකට දාලා හරි කොහොමද රත් කරනවා. රත් කරාට පස්සේ මෙයාගේ දිග වැඩි වෙනවලු කොහොමද? මෙන්න මේ වැඩි වෙනවලු. එයාගේ මේ T2 කියන උෂ්ණත්වය දීලා තියෙනවා කීයේ සෙල්සියස් 70යි. හරිද? දැන් අපි දක්න තියරි ටික මොනවද පුතා? මේ දණ්ඩ රත් කරපුවාම දිග වැඩි වෙනවා. එහෙනම් අවසාන දිග දීලා නැහැ අපිට හොයන්න ඕනේ. එහෙනම් L2 ගත්තා. එයා හරියි. ඊට පස්සේ දිගේ සිදුවන වැඩිවීම කියන්නේ මෙයානේ. ඩෙල්ටා L නේ. එයත් හොයන්න ඕනේ. එහෙනම් හොයන්න ඕනේ මොනවාද? දිගේ සිදුවන වැඩිවීම සහ නව දිග. හරිද? අපි දැන් උඩ කතා කරා කෙලින්ම මොකද්ද? දණ්ඩේ දිගේ සිදුවන වැඩිවීමට අදාළ සූත්‍රයක් කතා කරා. ඩෙල්ටා L කියන්නේ ආරම්භක දිග L1 වැඩි කිරීම රේඛීය ප්‍රසන්නතා සංගුණක ඇල්ෆා උෂ්ණත්ව වෙනස T2 රින T1 ඔයාලා හැම වෙලේම මෙතන උෂ්ණත්ව වෙනස දාගන්න නැත්නම් ගාන වැරදෙන්න පුළුවන්. හරිද? හරි. ඩෙල්ටා L කියන්නේ පුතා මෙන්න මේ වැඩිවීම. මේ ආරම්භයේ තිබ්බා මීටර 80ක් දිග. එයා රත් කරාට පස්සේ වැඩි වෙන ප්‍රමාණය තමයි අහන්නේ. එන එකට අදාළ සූත්‍රය මේ මතක තියෙනවා. L1 කියන ආරම්භයේදී කීයද පුතා මෙන්න 80යි. 80යි. ඒකට දාගමු පස්සේ. ඇල්ෆා කියන්නේ 1.2 රින 5. උෂ්ණත්ව වෙනස කියන බලන්න. අවසාන උෂ්ණත්වයෙන් ආරම්භ උෂ්ණත්වය අර කියන්නේ උෂ්ණත්ව වෙනස 70 රින 50. සෝරි 70 රින 20. 20. හරිද? අර මෙතන අපිට 80 70 රින 20යි කියන්නේ 50යි. 50යි. වැඩි කිරීම
10 රින් 5යි වැඩි කිරීම 1.2යි මෙතන සුළු මේ බිඳුව මෙතනින් අයින් වෙනවා ඒක අයින් වෙනවා ඊට පස්සේ අපිට පුළුවන් 50 වෙනකොට 100 බෙදින දෙයක් කියලා ගන්න පුළුවන් ඒක ලේසි ඒක සුළු කරන්න පුළුවන් මේ ඔය කැල්ලකම කපාර ගන්න නැතුව පොඩ්ඩක් පුළුවන් තරම් සුළු කරන් ගිහලා සුළු කරගන්න කැල්ලේ ඒතකොට ඒක ලේසි ඒතර 12 වැඩි කිරීම 10 රින් 5වමයි ඊතර දැන් 8 වැඩි කිරීම 12 අන්න සෝරි දැන් 12 හරි දැන් 8 හරිද දැන් මේ දෙකට එකයි මෙතන 6යි 8 හයි 48 48යි මෙතන 10 දෙකයි මෙතන 10 වෙන පාත් වෙනවා එතන දෙයක් ගිහම 10 වෙන 3යි මෙතන 48 ඒ කියන්නේ මේකින් ගමන ස්ථාන තුනක් තිබුණාම 4යි 8යි මීටර ඒ කියන්නේ පුතා මෙන්න මේ දණ්ඩ මෙන්න මේ 80ක් දිග තිබ්බ දණ්ඩ රත් කරාට පස්සේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැඩි වෙලා චූටි වැඩි වීමක් වෙලා තියෙන මීටර වලින් මේ තියෙන්නේ ඊට පස්සේ පින් අහනවා සිදුවන වැඩි වීම තමයි මේක ඒක හරිය නව දිග කියන්නේ මොකද්ද L2 කියන්නේ මොකද්ද ආරම්භ දිගට එකතු කරනවා මේ වැඩි දිග වැඩි වෙච්ච ප්‍රමාණය එහෙනම් ආරම්භ දිග කියන්නේ L2 කියන්නේ එක හොයන්න ඕනේ ආරම්භක දිග දාන ඩෙල්ටා උෂ්ණ දිගේ වැඩි වීම මුල් දෙකට එකතු කරනවා දිගේ වැඩි වීම කියන්නේ කීයද මෙන්න හොයාගත්තා 0.048යි ආරම්භක දිග ගානේ දීලා තියෙනවා 80 එහෙනම් L2 හරි L2 කියන්නේ මොකද්ද 80.048යි ඩයමීටර් ඔක දැන් පුතා දන්න රත් කරපු අවසාන දිග හරිද ප්‍රකාශන දෙක මත තියෙන්න ඕනේ ඒකේ ප්‍රසාරතාවයට අදාළ මේ වගේ ගානක් හදන්න පුළුවන් මට්ටමට આવොත් NG ගා කොට දාන්න පුළුවන් SFT වල හරි